ඉතින් guys ඔන්න අද අපි යන්න සෙට්ටලා ඉන්නේ කරාමවල තියෙන ෆුඩ් ෆෙස්ටිවල් එකට. එහෙනම් අපේ දුවයි බබයිත් එනවා පිටිපස්සෙන්. අපි හෙදි හම්බෙමු එහෙනම්. ඉතින් guys මේ තියෙන කරාම ෆුඩ් ෆෙස්ටිවල් එකේ වයිරල්ම පරාට එකක්. ඉතින් මේක ගන්න ඇත්තටම ගොඩක් සෙනඟ පිරලා ඉන්නවා. ඉතින් මේ පරාට එක දෙන්නේ ඒගොල්ලෝ බාබකියු චිකන් එකක් එක්ක ඒක ග්‍රේවි එකකට ඇඩ් කරලා තමයි මේක දෙන්නේ. ඇත්තටම මේක ගොඩාක්ම රසයි. මමත් ඉතින් මේක ගොඩක් අයගේ වීඩියෝස් වලින් දැක්ක නිසා මේක try කරන්න හිතුණා. ඉතින් කට්ට කාලා බිල් එක දාගෙන ඉතින් ආයි කෑම එක ගන්නත් ගොඩක් කළා. පොලිමේ ඉන්නවනේ පේනවනේ ඉතින් හදන විදිය. ඒ වගේම තමයි guys මෙයාලා ගාව ඒ පරාට එක විතරක් නෙමේ එක එක වර්ගයේ රොටි වර්ග සහ ස්නැක්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම එකකටම මෙතන මාරම පොලිමත් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මං කට්ට කාලා අරගත්තා. පේනවනේ ෆයිනල් ලුක් එක. ඉතින් අපේ අය ගොඩක් ආසාවෙන් තමයි මේක කෑවේ. පට්ටම රහයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් අපි මේක කාලා ඉවර කරලා ඊළඟට අපි පටන් ගත්තා ආපහු ෆුඩ් ෆෙස්ටිවල් එකේ ඇවිදින්න. ඉතින් මාරම ක්‍රවුඩ් එකක් තමයි ඉන්නේ. වැඩිපුරම ඉන්නේ අපේ ඉන්දියන් සහෝදර සහෝදරියෝ. ඉතින් මේක එයාලගේ රටේ කල්චර් එකට හරියන විදිහට තියෙන ෆුඩ් ෆෙස්ටිවල් එකක්. ඉතින් ෆුඩ් ෆෙස්ටිවල් එක පුරාවටම තියෙන්නේ නොයෙකුත් වර්ගයේ ඉන්දියන් කෑම වර්ග. ඉතින් guys ඔයාලට පේනවා ෆුඩ් ෆෙස්ටිවල් එක පුරාවටම පාරවල් මාර විදිහට සරසලා. ඉතින් මේ ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙන්නේ රාමදාන් සමය මුල් කරගෙන. ඉතින් පේනවා ඔයගොල්ලන්ට සෑහෙන බීම වර්ග සහ නොයෙකුත් විදිහේ අපි ජීවිතේටවත් දැකලා නැති විදිහේ කෑම වර්ග මෙතන තියෙනවා. ඉතින් guys ඉන්දියන් ෆුඩ් කිව්වම අර ඔයාලට එකපාරටම ඔලුවට එන විදිහට නෙමෙයි මෙයාලා කෑම හදන්නේ. ඇත්තටම ඉතාම පිරිසිදුව මෙතන කෑම හදන වැඩේ සිද්ධ කරනවා. ඒ වගේම විවිධාකාරයේ පළතුරු වර්ග, අච්චාරු වර්ග, විවිධාකාරයේ බීම වර්ග. ඉතින් ඒ විතරක් නෙමෙයි කවුද කාලා තින්නේ මල්ගෝවා මේ විදිහට. ඉතින් මේක මාරම ක්‍රිස්පි. අපේ පැටියත් කෑවා ගොඩක් ආසාවෙන්. මාරම රස කෑමක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයත් ෆ්‍රී එකේ ඉන්නවනම් ෆුඩ් ෆෙස්ටිවල් එක try කරලා බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.